ඉතින් මගේ යාළුවන්ට ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. අද ඉතින් මම ඔයාලට ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මගේ යෙදරට ගත්ත පොඩි දේවල් ටිකක්. එහෙනම් ඉතින් බලමුද මම මොනවද ගත්තේ කියලා. මුලින්ම ඉතින් ගත්තේ මේ ජූස් බොන ලොකු වීදුරු දෙක. මේ එක වීදුරුවක් රුපියල් 600 ගාණක් තමයි උනේ. මම ඉතින් මේ මැටි මල් පෝච්චියක් ගත්තා. ඒක චූටි මල් පෝච්චියක්. ඒ වුණාට මම ඒකට හරිම ආසයි. චූටි මල් පොකුරක් දාලා තියන්න පුළුවන් වෙයි කියලා හිතලා මම ඉතින් ඒ මල් පෝච්චියක් ගත්තා. කොහේ හරි ගමනක් යනකොට වතුර එකක් අරන් යන්න ඕනි නිසා මම මේ වතුර බෝතලයක් ගත්තා. මගේ ළඟ කොච්චර වතුර බෝතල් තිබුණත් මට මේ බෝතලේ දැක්කහම ගන්නම ඕනි කියලා හිතුණා. ඒක නිසා මම මේ වතුර බෝතලයක් ගත්තා. මම මේ පොඩි භාජනෙත් ගත්තා. ඒක හරිම ලස්සන නිසා. ගෙදරට කවුරු හරි ආවහම බිස්කට් එකක් එහෙම තියනකොට ලස්සනට තියන්න පුළුවන් නිසා මම මේකෙන් වර්ග දෙකකින් දෙකක් ගත්තා. මම මේ ට්‍රේ දෙකක් ගත්තා. අපේ ගෙදරට කවුරු හරි ආවම අපි ළඟ කොච්චර දේවල් තිබ්බත් සමහර වෙලාවට ඒ දේවල් මදි වෙනවනේ. ඉතින් මම නම් මගේ කිචන් එකට දේවල් එකතු කරගන්නේ පුදුම තරම් ආසාවෙන්. මම මේ මැටි භාජනෙත් ගත්තා මොනවා හරි දාන්නම් කියලා හිතාගෙන. ඒත් මගේ කිසිම අදහසක් තිබ්බේ නෑ මොනවද දාන්නේ කියලා. ගෙදරට ගෙනාවට පස්සේ තමයි මට හිතුනේ ඒක ලුණු කුඩු දාන්න හොඳයි කියලා. ඉතින් මම ඒක ගත්තා ලුණු කුඩු දාන්න. ඉතින් මේ පොල් කටු වලින් හදලා තියෙන ලුණු දාන භාජනයේට මම ගොඩක් ආසයි. මම ගොඩ දවසක් ඉඳන් මේක ගන්නම් කිය හිතා හිටියේ. ඒත් මට ගන්න උනේම නෑ. ඉතින් මේ ලුණු පොල් කට්ටට ගොඩක් ලුණු දාන්න පුළුවන්. මේකට පියනක් එන නිසා අපිට හොඳට වහලා තියාගන්නත් පුළුවන්. ඒ වගේම ලුණු ගන්න පොඩි හැන්දකුත් තියනවා මේකේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේව මහ ලොකු දේවල් නෙමේ හරිම පොඩි දේවල් නේ කියලා. ඔව් ඉතින් පොඩි දේවල් තමයි. ඒ වුණාට මම මේ දේවල් ගන්න පුදුම තරම් ආසාවෙන්. ගෙදරට පොඩි දෙයක් ගත්තත් මට නම් ඒක ලොකු සතුටක්. මම මේ තේ බොන වීදුරු සෙට් එකක් ගත්තා. අනිත් තේ බොන වීදුරු කෝප වලට වඩා මේක ටිකක් ප්‍රමාණයෙන් ලොකු නිසා වගේම මේ විනිවිද පේන නිසාත් මම මේකට හරිම කැමතියි. ඉතින් මම මේ දේවල් ටික තමයි ගත්තේ. මම ඉතින් ලුණු දාන්න ගත්ත මේ ලුණු පොල් කට්ටට ලුණු දාලා ලිප ළඟින් ලස්සනට තියාගත්තා. ඉතින් අපේ ගේ හදන වැඩ නිසා තමයි ඔයාලට වීඩියෝ එකක් ගේන්න පරක්කු වුනේ. ඉතින් ඒ ලස්සන වීඩියෝ එකත් මම ඔයාලට ඉක්මනටම අරගෙන එන්නම්. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.